පොල්ගොල්ලාමුණ මවුනුවර පින්බර නගරයේ සිට කිලෝමීටර 5ක් විතර උතුරට යද්දී තේජස්වී මාවැලි ගඟ හරහා ඉදිවුණු අපූරු තාක්ෂණික නිර්මාණයක් ඔබට හමු වෙනවා. ඒ තමයි පොල්ගොල්ලාමුණ. මාවැලි සංවර්ධන ව්‍යාපාරයේ මංගල පියවර විදියට 1970 දශකයේ ආරම්භ වුණු මේ දැවැන්ත ව්‍යාපෘතිය 1976 වසරේදී ජනතා අයිතියට පැවරුණා. Explore with Shihan. හලෝ කොහමද? මං අද ඇවිල්ලා ඉන්නේ මේ පොල්ගොල්ල ඩෑම් එක බලන්න. දැන් මං ඉන්නේ මේ පොල්ගොල්ල ඩෑම් එක බලන්න තියෙන view point එකේ තමයි දැන් මම මේ ඉන්නේ. අර ඈතින් පේන්නේ මේ පොල්ගොල්ල ඩෑම් එක. මේක මේ බැලුබැලමට සාමාන්‍ය ජලාශයක් වගේ තමයි පේන්නේ. හැබැයි මේකේ ප්‍රධාන කාර්යය මේ ජලය රැස් කරලා තියාගන්න එක නෙවෙයි. මේ මහවැලි ගඟේ මේ ගලාගෙන යන ජලය වෙනත් පැත්තකට හරවලා යවන එක තමයි මේකෙන් කරන ප්‍රධාන කාර්යය. ඒක නිසා මේක හඳුන්වන්නේ පොල්ගොල්ල ඩයිවර්ෂන් ඩෑම් කියලා. පොල්ගොල්ල හරවන වේල්ල හරවන අමුණ කියලා තමයි මේක හඳුන්වන්නේ. මේකේ මේ රේඩියල් වර්ගයේ දැවැන්ත මේ වන්දොරටු 10ක් තියෙනවා. මේකේ මෙතන හරවලා යන වතුර තියෙනවනේ. ඒවා මේ කිලෝමීටර් 8ක් පොළොව යටින් මේ උමං මාර්ගයක් හරහා යනවා මේ උකුවෙල විදුලි බලාගාරයට. ඒ උකුවෙල ජල විදුලි බලාගාරයට යන ජලයෙන් මේ මෙගාවොට් 38ක ජල විදුලියක් මේ නිපදවනු ලබනවා. උකුවෙල විදුලි බලාගාරයෙන් එළියට යන වතුර ටික ආයේ යන්නේ බෝවතැන්න ජලාශයට. බෝවතැන්න ජලාශයෙන් ආයේ වතුර ටික යනවා මේ රජරට පැත්තට. ඒ කියන්නේ අනුරාධපුරය, පොළොන්නරුව ඒ පැත්තට තමයි ආයේ යන්නේ වතුර ටික. කලාවැව, තිසාවැව, පරාක්‍රම සමුද්‍රය මේ වගේ ගොඩක් වැව් වලට මේ පොල්ගොල්ල ඩෑම් එක හරහා තමයි මේ ජලය සැපෙන්නේ. එතකොට මේ අක්කර දහස් ගානක මේ ගොවිබිම් වලට අසද්දන්න මේ ජලය යොදා ගන්නවා. අපි ඉස්සෙල්ලා හිටියේ view point එකේ එහා පැත්තේ. මේ පැත්තෙන් තමයි මෙතනින් තමයි පේන්නේ. මෙතන මේ ඔය දැන් උතන එක වාන්දෝටුවක් කැරලා තියෙන්නේ. අද තේන විදිහට වාන්දෝටු දෙකක් මේ ඕපන් කරලා තියෙන්නේ මේ. බාහිර වතුර පාර එන සැර. මේ වාන්දුරු ටික ඔක්කොම ඕපන් කරොත් හිතා ගන්න පුළුවන් වෙන දේ නේද? අර පැත්ත ඔක්කොම ඉතින් ශනිකව යට වෙයි. ඔයාලා මේක බලන්න ආව වොෂ්රූම් එහෙම යන්න. ඒක ඕල් මේ මෙතන තියෙනවා මේ වොෂ්රූම් පහසුකම් මෙතන තියෙනවා මේ. ඔක්කොම තියෙනවා වාන්දුරුටු 1යි. 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10ක් තියෙනවා. 10න් දෙකක් තමයි යන්න තියෙන්නේ. මේක මේ මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ මේ පළවෙනි පියවර, කියන්නේ මංගල පියවර විදියට 1970 දශකයේ තමයි මේක මේ වැඩ ආරම්භ කරලා තියෙන්නේ. මේක 1976 වසරේ තමයි මේ ජනතා අයිතියට පත් කරලා තියෙන්නේ.
ගං වතුර පාලනය කරන්න, එතකොට රටට විදුලිය ලබා දෙන්න, වියලි කලාපයට අවශ්‍ය වතුර ලබා දෙන්න. එහෙම බැලුවට පස්සේ මේ ලොකු කාර්යයක් කරනවා මේ පොල්ගොල්ල ඩෑම් එක. මහවැලි ගන්තරේ ඉඳන් කැලම්බිලා පොල්ගොල්ල අමුණෙන් දිය දහරා ගලා අපි කලින් වීඩියෝ එක කරද්දී හිටියේ අන්න අතන. එදිනෙන් තමයි මම පෙන්වන්නේ අතන මේ වාන්දුරට කැරලා තියෙනවා. ඒක කැරලා තියෙනවා මේ මෙතන මේ කැරලා තියෙනවා. බලන්න ඉතින් මේ මිනිස්සු විසින් මේ පරිසරයට එකතු කරන කැලි ගසලා තමයි මේ ඔක්කොම තියෙන්නේ. බෝතල් ටින් ඕවා තමයි තියෙන්නේ. සමුභාග්‍යය සිරි ලකට නංවා අපේ අභිමානය මේ ලෙසලිය වෙනවා ජීවය දෙන මේ අපේ පොල්ගොල්ලයි